අදි සජීවී නාට්‍ය හොඳටම ආදිවි හොල්මන් කතාවත්. මැද්දේ හොල්මනන්නේ දිනාවද? මනනේ ගෑනු ළමයාගේ හිනාව. පුදියකට ඇති ගෑනු ළමයා. ලව් ස්ටෝරි එකක්. එල්ලවුද? එන්නේ කොමත් එක රටක එක කාලෙක ගෑනු ළමයෙකුයි පිරිමි ළමයෙකුයි යාළු වෙලා හිටියා. මදාම ඉතින් ඕන තැනක ඉන්න එකනේ ඒක. ඒත් මෙතන පොඩි වෙනසක් තිබුණා. ඒ ගෑනු ළමයා පුදුමාකාර විදියට පෝෂත්. පිරිමි ළමයා පුදුමාකාර විදියට දුප්පත්. මොකද ඉතින් අපෙන් දෙවිතර ඒව තියෙන කතාවද? ඉතින් මේ දෙන්නගේ ආදරේට දවසක් කනකො කෑන්දුවා. වෙලකද හිටියේ මේ දෙන්න? ඈ? වෙලක ඉඳ ඇති. වෙලක හිටියේ? කොකා ඇඳන්දත් ඒකනේ. නෑ ගෙදරට අහු වුණා. හරි. අම්මන්ට දෝ. අම්මනේ මේ නාටි වතංගට කිල්ල අඬන්නේ. ඉන්නේ හොයිද? ඔය කොල්ලන් තග්ග. මට නම් මේ වුණත් දෙන්න දෙකීද නැතනේ. ඇයිසේ පාඩිකා? ඇයිසේ පාඩිකා කියන්නේ මට අමතක කරන්න කීරේ මතක කරන්නේ. අමතක කරන්න නෙමෙයි මම කියන්නේ චුට්ටක් ඉවසගෙන ඉන්න කීලා. ඉවසගෙන ඉන්න පොඩක් අපේ අම්මට කීන කතා. මොනවද අම්මට කියන්නේ? මාව කැලි කපලා ගඟේ මූදේ දැම්මත් ඔයත් කියන්නේ දෙන්නේ නැහැ කීලා. ඉතින් ඔයා කියන්නේ කෑලි කපලා ගඟේ මූදේ දාන්න කීලා. ඕම කිව්වට ඒ දාතක කතාවල තිබුණට ඒම කරනවද අනේ ඇත්තට අම්මල තාත්තලා. මම දන්නවා බඩාගේ ඇති. නෑ මං හිතුවා බඩ තීනින්ද ඔයා තාත්තට බඩා කිව්වා. මොනෝ කියන්නේ? ඒ කාලේ. කොයි කාලේ? කොයිදක ඉස්සෙල්ල. ඉස්සෙල්ල. මම ගත්තේ නෑ. මං ඒක විසිකලා. අල්මාරියටද? මේ ගම්පෙරළිය ඩයිලොග් දාන්න දෙපා මෙතන ගම්පෙරළිය ඩයිලොග් කියන්නේ. ගම්පෙරළිය ඩයිලොග් නෙමෙයි ඉන්නවා. මං ඒක විසිකදී අල්මාරියට නෙමෙයි. එහෙනම් කොහාටද? මගේ ලාච්චුවට. අර කොහොමද අදුත්තක් හේතු මේතු වෙලා ඉඳලා තියෙන්නේ. ඒගොල්ලෝ මට පුදුම දේවල් කියන්නේ. තාම මොනවාද කියන්නේ? ඒගොල්ලෝ කියනවා මං ඔයාව බැන්දත් මට අයිති වෙන්න තියෙන දේවල් කිසි දෙයක් දෙන්නේ නෑලු. මට ඒව වැඩක් නෑ. තාමත් මට වැඩක් නෑ. මට ඔය තයක් කර 500 වැඩක් නෑ. මට ඕනේ ඔයාව. ඒක නම් එහෙම තමයි. ඒ වුණාට මට ඔයා ඕනේ තයක් කර 500ත් එක්ක. හොඳටම ආදරේ. ඉනාව තමයි ඒක ලස්සන. දැන් මේ විදියට මේ දෙන්නගේ ආදරේ බොහෝම නරක තත්ත්වයට ඇවිල්ලා. තව දවසක් සේපාලිකා චාමරව හම්බෙන්න ගියා. චාමර. චාමර. කියන්නසේ කියන්නේ දෙකම එකනේ කියන්නකොත් එක සේ කිව්වත් ඉංග්‍රීසි එකනේ. නෑ කියන්න සේ කියන්නේ සේපාලිකා කියන එක කැටි කරලා ආදරේට සේ. සේ ගන්න දෙපා පුරුෂයෙකුට වගේ හරි නෑ. එහෙනම් සේපා. චාමර. කියන්න සේපා. ඔය දන්නවද අපි මම ඉතින් කරන්න හදන්නේ දේ? දන්නේ. දන්නේ කියන්නේ. ඔය දන්නව නේද තිසංක? කවුද තිසංක කියන්නේ? තිසංකානේ. තිසංක අයියා. අද විජේ කුමාරතුංග වගේ කියලා හිතන් ඉන්න රේඩියෝ එක වැඩ කරන එක නේද? ඉස්සදානේ එහෙමන කැස්වත් වෙද්ද? මම ඔයාලා ගෙවල් ළඟ ඉන්නේ ඉඳ ඌ වෙන්න ඇති. නෑ. එහෙනම් අද තිසංක අයියානේ. කොහෙද? ඇමරිකාවේ අර ටොරන්ටෝ වල ඉන්නේ. ඇමරිකාවේ කොහෙද මිනිස්සු ටොරන්ටෝ එකක් තියෙන්නේ? ඒක තියෙන්නේ කැනඩාවේ. ළඟ තියෙන්නේ. අර ඇමරිකාවේ මේ ඉන්නේ නිව්යෝක් වල ඉන්නේ. ඉගෙන ගන්න ගිහිල්ලා. ඔව් මන් දන්නවා. ඒ මිනිස්සු මට ප්‍රපෝස් කරලා. ඉතින් හොඳයිනේ. ඔයාටත් ඇමරිකාවේ ගිහිල්ලා නිව්යෝක් වල টොප් එකට ඉන්න පුළුවන්. මට ඕනේ නිව්යෝක් ඉන්න. මට ඇමරිකාව යන්න ඕනේ මට ඕනේ ඔයත් එක්ක ඉන්න. මේකනේ සේපාලිකා. මං ඔයාට ආදරේ නැතුව නෙමෙයි. ඒ වුණාට මට ඔයාට කියන්න දෙයක් තියෙනවා. මොකද්ද? ඔයා මේක කිව්වා කීලා හිත නරක කරගන්න එපා. මොකද්ද කියන්නේ? ඔයාට මේක කොහොමද හරි ඉන්නවනේ? නෑ සේපා. මම කිව්වේ නැත්ත. එහෙම නෙවෙයි ඒක නෙමෙයි කියන්න ගියේ සේපා. එහෙනම් මම කියන්න ගියේ අපි දෙන්න බැන්දයි කියමු.
හරි බැන්දයි කියමු. කියමු කියන්නේ මොකද්ද බඳිනවා අපි. හරි අපි දෙන්න බැන්දා. කවදද බඳින්නේ? නෑ ඉන්නකො කීනකන් ඉන්නකො. අපි දෙන්න බැන්දා. දැන් ඔන්න දැන් බැඳලා ඉන්නවා කියමුකෝ. කොහෙද ඉන්නේ? නෝ කියමුකෝ කියන්න බා. එන බඳලා ඉන්නවා. බැඳලා දැන් ඉන්නකොට ඔයා ආවිල්ලා සේපාලිකා දිව්‍යාංගනාවක් මේ මාලිගාවක ඉන්නවා. අම්මා තාත්තත් එක්ක ඔය සේරම සැප සම්පත් එක්ක ජීවත් වෙච්ච කෙනෙක් නේ. ඉතින් මම ඇවිල්ලා මේ අගු පිලේ වැටිලා කානුවේ වැටිලා. කාණි වැටුනේ. මොන කරන්නේ කීයද? මං කිව්වා ඔයාට අවශ්‍ය ඩ්‍රින්ක්ස් ගන්න කඩු කරන්න කියලා කාණි වැටිලා ඒක තමයි. ඒකයි සේපාලිකා මම කියන්නේ. මොකද කියන්නේ? මම කානුවේ ඉපදිච්ච මිනිහා. මම බඩු කියන්නේ ඔයා හැමදාම බඩු කියන්නේ. මොකද්ද බඩු කියන්නේ? දැන් කියනු කාණි ඉපදිනාද කතාව මට කෝ කාසල් එකේ ඉපදින්නේ කියලා. කාසල් එකේ තමයි ඉපදුනේ. කාසල් එකේ කාණුවේ. නෑ කාසල් එකේ ඇඳේ. ඉතින් කාණි ඉපදිනා කී. ඉතින් ඒක මම ඒ කීමට කිව්වේ ඒ වගේ දුප්පත් තැනක ඉපදිච්ච කොල්ලෙක් නේ මම. ඒ වුණාට මට කාණුවේ ඉපදිලා මද වතුර බීලා ඉඳුල් කාලා. මොකද අනේ ඉඳුල් කාලා තිනවා. ඉතින් අපිට ඒ කාලේ කන්ද තිබුණේ නෑනේ. ඉතින් එහෙම හිතලා මම මේ යාන්තම් මේ ගැවිජ් එකේ පොඩ්ඩක් වැඩ කරලා යන්තම් ඔය බොහොම ඉන්නේ. යන්තම් හරි කොහොමද මට ඒ වැඩක් මට ඕනේ ඔයා. ඔයා දන්නවද අපි මම ඉන්න කරන්න හදන්නේ? මොකද්ද? මම ඔයාව මැරිකදත්. ඔව්. ඒගොල්ලෝ කියන දේ අහන්නේ නැතුව මට අර නෝදලී තීන අක්කර 500ක තේවත්ත. ඔය ඒක ඉස්සෙල්ලා කට්ටකෙත් කිව්වා ඒක. කිව්වද? ඉස්සෙල්ලා කට්ටකෙත් කිව්වේ තේවත්ත දෙන්නේ නැහැ කිව්ව උනේ ආයේ ඒකම කිය. ඔක්කොම දේවල් දෙන්න අපේ මහගේත් මට ලියන්න කිව්වා. ඔක්කොම කිව්වා. ඒක තමයි. දැන් ඔයා මාව බැඳලා ආවා කියමුකෝ. කියමුකෝ. හරි අපි තියෙන කතාව. දැන් බැඳලා ආවා. දැන් ආවම ඔයාට සලකන්න මට වත්කමක් නැහැ නේ සේපාලිකා. ඔය ගැන හිතන්න එපා. ඔයා මට මේ ටික කරන්න ඕනේ. මොනවාද? ඔයා අදදී මගේ ළඟම ඉන්න ඕනේ. ආ. මගේ ඔළුවට ගන්න ඕනේ. පුළුවන්. මගේ ෆෝන් බිල් එක ගෙවන්න ඕනේ. ෆෝන් බිල් එක ගෙවන්න ඕනේ. ඉන්ටර්නෙට් බිල් එක ගෙවන්න ඕනේ. තව මගේ සැලුන් වලට යන බිල්ස් තියෙනවා ඒව ගෙවන්න ඕනේ. ඊළඟට මම මේ යනකොට මම ටැක්සි වලින් යන්නේ. මට බස් එකේ යන්න බෑ ඒ බිල් ටික ගෙවන්න ඕනේ. අඳුන් ටිකයි හෑන්ඩ් බෑග් සපත්තු ටික අරන් දුන්නද මම ඔයාගෙන් කිසි දෙයක් ඉල්ලන්නේ නැහැ චාමදේ. හොඳටෝ. ආයෙදී. ඔන්නේ ඉතින් කොහොම හරි සේපාලිකාගේ චාමරගේ යාදරයට ගෙවල් වලින් කිසිම සහයෝගයක් ලැබුණේ නැහැ. අන්තිමේට සේපාලිකාගේ බල කිරීම හින්දාම චාමරට සිද්ධ වුණා. බල කිරීම? බල කිරීම හින්දාම චාමරට සිද්ධ වුණා. සේපාලිකාව හොරෙන් අරගෙන ගිහිල්ලා කසාද බැඳලා එයා ඉන්න වත්තට අරගෙන එන්න. දැන් දෙන්නම වත්තේ ගෙදර පදිංචියට ආවා. අර තේවත දීලාද එතකොට අර කරපන්සි? ඔය දීලා නෑ. වෙන වත්තේ ගෙදර. වත්තේ කියන්නේ මහරගම වත්තේ ගෙදර. වත්තේ ගෙදර නෙමෙයි. වත්තේ ගෙදර නෙමෙයි මේ සර්පන්ටයින් පාර. ඒ කොයිද? සර්පන්ටයින් පාරනේ අර මේකේ තියෙන නෝනවත් ඉස්සරහින් යන්න තියෙන පාරේ. රජ්‍ය මුද්‍රාලේ තියෙන ගවර්න්මන්ට් ප්ලේස් එක. කොයි? ගවර්න්මන්ට් ප්ලේස් එක දන්නේ නැද්ද? මෙතන බොරැල්ල බොර දෙමුට කොට පාරේ තියෙන්නේ. ඒකට යනකොට එතන හන්දිය බයිසිකල් කඩයක් තියෙනවා. එතනින් දර කැම්බල් එක මතකද? අර අපි විතරක් අර මේගාලියකට ගිහින් අපිට ගඳුළු ගෑස් ගහලා අපි දිව්වේ. අර පාරේ දුවන රේල් පාර ආවුනේ එතකොට පුංචි කොච්චි යන්නේ මතකද? ඕල් එක තියෙන. ඕල් එක ගන්න හරි. ඒ පාර කීන එකද දැන් දාත්තිය කරා. කොහමරි ඒ දෙන්න ඒ වත්තේ ගෙදර පදිංචියට ආවා. හරි. පහුවෙදා උදේම සේපාලිකා නැගිට්ටා. රේඩියෝගේ සින්දුවක් යනවා. සේපාලිකා මලයි කියන්නේ මැරිලා නෑනේ ඉන්නව මොකද? එලියත් ඇතින හොඳටම. චාලට් මට තේ එකක් ගේන්න මේ බේබි නැගිටලා ඉන්නේ. චාලට් චාමදේව අර මේ බේබි නැගිටලාද ගේ බලන්න. සේපාලිකා ඇයි? ඕනේ චාමදේ. ඕනේ මට බේබි දුන්නා. මේක තමයි මට හිතුණා අපි අපේ ගෙදර ඉන්නේ. අනේ මං ගොඩාක් කළා නිදියගෙන නේද? චාමද මොකද?
මේ ගෙදර කොහෙද මේ ගෙදර සාලේ කොහෙද? මේ ශාලි තමයි. එතකොට මාස්ටර් බෙඩ්රූම් එක. මොකද? මාස්ටර් බෙඩ්රූම් එක. ඉතින් ඒවා බුදියන් ඉන්නේ ඒකනේ මේක තමයි. එතකොට කුස්සිය. කුච්චිය මේක තමයි තියෙන දිනන් ටික. චාමද මට බාත්රූම් එකට යන්න ඕනේ. බාත්රූම් එකට කිව්වේ ඔයාට වොෂ් එකක් දාගන්නද? වොෂ් එකක් දාගන්නත්. වොෂ් එකක් දානවා නම් පාරේ කෙරවල ටැප් එක තියෙනවා එතෙන්ට යන්න ඕනේ. එහෙම නැතුව යනවා නම් මම පොලි මල්ලන් ඉන්නම් ඔයා වොෂ් එක දාගෙන ඉන්න අතන පොඩ්ඩක් පොලිමු. ඒ කියන්නේ? ඒක කියන්නේ ඉතින් ඒක තමයි ඉතින් කරන්නේ. කදම කියන්නේ? ඔයගේ ගෙදර බාත්රූම් එකක් නැද්ද? බාත්රූම් එකක් තියා මේකේ ටැප් එකක් ගන්න අපි පාරෙන් වතුර ගේන කලකෙදියට. කමන්නේ චාමද. මට තවල එකක් දෙනවද? පොඩ්ඩයින්ද මම කල්ප මැදකට දෙන්න ටක් ගන්න. මොකද්ද මේ? එක තවල් එකයිනේ තියෙන්නේ සේපාලික. අනේ මේක මොකද්ද මේ ඊයා? මේක ඉවිලම හොඳටම හින්නේ. මෙහෙමයි ඔයා ටැප් එකට යනවා නම් මම ඔයාට රෙද්දක් දෙන්නම් දිය රෙද්දකට අදින්න. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ නානකොට අදින්න රෙද්දක් තියෙන්නේ. නානකොට රෙදි අඳින්නේ කවුද? නොන්සෙන්ස් ආබිසු විය. නෑ නෙමෙයි ඩඩේලෙන් බලන්න අර දාගන්නේ ගෑනු ටික රෙදි අතකද? කෝ? අර පේන්නේ. ඕනී උඹ මං කවදාද දැකලා නෑ. අද බලාගන්නත් එක්ක යන්න. අනේ චාමද. ආලි ගෙවිලා ගියා. සේපාලිකා තමන් චාමරත් එක්ක පැනලා ආපු එක ගැන දුක්ුනේ නේ. සේපාලිකා ටිකෙන් ටික මේ වත්ත ජීවිතේට හුරු වුණා. දැන් සේපාලිකා මේ වත්තට ඇවිල්ලා අවුරුදු 5යි. සේපාලිකාට මේ වත්තේ ජීවිතේ හොඳටම හුරුයි. ආ නංගි. නංගි කවුද කවුද නංගි උනේ? නාන බඩගලි ඩට්ටි ගහලෙන්න. එනවද මට නංගි කියන්නේ? නාකි මාර ගාටේ. මොකද බලන්නේ? සියලු දෙක දාඩෝ ගාන බඩගලින් අන්ද. උදන්නේ මේ සේපාලිකා අක්කගේ ඇටි අන්ද. සේපාලිකා. චාමද. මේ අර උක්කුවා කියන අද උට ත්‍රීල් එක දුවන්න බෑ කීනේ. උක්කුවා යකෝ කියනවද? ඉන්න කියනවද? මේ ඉන්නේ. අද උක්කුවා මොකද ත්‍රීල් එක දුවන්න බෑ කියන්නේ? මොකද සත්‍යද කකුලට පොය මොකද නැද්ද පුතා? ගාන බඩගලින් දුවන්න. අද සදින්ගේ ගුවන්විදුලි නාට්‍ය ගුවන්විදුලියට රචනා කළේ චුට්ටි. චාමර ලෙස රංගපෑවේ පොද්දි. සේපාලිකා ලෙස චුට්ටි. වත්ති කොල්ල ලෙස රංගපෑවේ පොද්දි. සඳුදා දවසේ අලුත්ම අලුත් නැවුම් ගුවන්විදුලි නාට්‍යයකින් හමු වෙන බලාපොරොත්තුෙන් ඔබෙන් සමුගෙන යන මා චුට්ටි අනිත් එක්කෙනා පොද්දි.